අදත් ඉතින් උදා වෙච්ච ලස්සන දවසක්. ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද ඉතින් මන් අරගෙන ආවේ ඔයාට මට ගොඩක් වැදගත් වෙන වීඩියෝ එකක්. අද කාලේ තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මේ බඩු මිල කියලා කියන්නේ. කඩේකට ගියපුවාම අපි හිතාගෙන යනවට වඩා වියදම් කරලානේ අපි ගෙදර එන්නේ. මාසේ අන්තිමට බලද්දි අපි අතේ සතයක්වත් ඉතිරි වෙලා නැහැ. හැබැයි ඔයාලා දන්නවද අපිට නිවැරදි සැලසුමක් තියෙනවා නම් රුපියල් 25000කින් මාසෙටකම ඇති වෙන්න ගොසරි ගන්න පුළුවන් කියලා. අද ඉතින් මම කියලා දෙන්න යන්නේ මට ගොඩක්ම සාර්ථක වුණු සති 4ක ලියුම් කවර ක්‍රමය ගැන. ඉතින් මේ ක්‍රමයෙන් අපිට පුළුවන් සල්ලි අනවශ්‍ය විදිහට වියදම් වෙන එක නවත්තලා හැම සතියකම බජට් එක ලස්සනට බැලන්ස් කරගන්න. ඔයාලා මාව තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලම වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. අපි බලමු මේ 25000 සති 4කට වෙන් කරගන්නේ කොහොමද කියලා. ඇත්තටම සති 4ක් නෙවෙයි සති 5ක්. ඉතින් බලමුකෝ මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. මම මේ 25000ක මුදල සති 5කට වෙන් කරගන්නවා. ඉතින් ලියුම් කවර 5ක් අරගෙන ඒ ලියුම් කවර වලට මම ලස්සනට මේ ස්ටිකර් එහෙම අලවලා හදාගෙන තියෙනවා. පළවෙනි සතිය, දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය, ඊට පස්සේ ඉමර්ජන්සි කියලා තව ලියුම් කවර එකක් අරගෙන තියෙනවා. ඉතින් පළවෙනි සතියේට මම මේ ලියුම් කවරේට රුපියල් 10000ක මුදලක් දානවා. ඊට පස්සේ දෙවෙනි සතිය, තුන්වෙනි සතිය, හතරවෙනි සතිය කියන සති තුනට රුපියල් 4000 බැගින් ලියුම් කවර 3ට දානවා. ඊට පස්සේ අපි අර ඉමර්ජන්සි කියලා ලියුම් කවරයක් අයින් කරන්නේ. අන්න ඒ ලියුම් කවරේට මම රුපියල් 3000ක මුදලක් දානවා. ඉතින් ඔයාලා බලනවා ඇති නේද? අනිත් සති ටිකට රුපියල් 4000 ගානේ දාලා පළවෙනි සතියේට විතරක් ඇයි මේ රුපියල් 10000ක මුදලක් අයින් කරලා තියෙන්නේ කියලා. ඉතින් එන්නකෝ ඒකට හේතුවක් කියන්න. ඉතින් මම පළවෙනි සතියේට රුපියල් 10000ක මුදලක් ලියුම් කවරේට දැම්මනේ. ඉතින් මේක තමයි මේ වැඩේ තියෙන වැදගත්ම රහස. මොකද දන්නවද? අපි ගොසරි ගන්න යනකොට අපි තොගබඩු කඩේකට යනවා කියලා. ඉතින් තොගබඩු කඩේකට ගියපුවාම අපිට මේ 10න් පුළුවන් කල් තියාගන්න දේවල් හාල්, පරිප්පු, සීනි, පොල් තෙල්. ඉතින් මේ ටික මාසෙටම හරියන්න මේ 10000ක මුදලට ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඊළඟ සතිවලට ඉතිරි වෙන ටිකට අර රුපියල් 4000න් එළවලු, මස් මාළු, පළතුරු, ඒ වගේම මොනවාරි තව අඩුපාඩු තිබ්බොත් ඒ වගේ වෙනත් දේවල් වලට ඒ 4000 යොදවන්න පුළුවන්. මෙතන මේ තියෙන රුපියල් 10000න් අපිට අර මාසෙට අවශ්‍ය හාල්, ඒ වගේම මං කිව්වේ සීනි, පරිප්පු, පොල් තෙල් වගේ දේවල් මෙලදී ගත්තාම එතකොට ඊළඟ සතියේට මේ දේවල් මිලදී ගන්න ඕනි වෙන්නේ නැහැ. ඉතින් සති 2-3කට ඒ ගන්න ප්‍රමාණයන් හොඳටම ඇති. ඊට පස්සේ ඉතින් තවත් වැදගත් දෙයක් තමයි ඉතින් අපි තව ලියුම් කවරයක් අරන් තිබ්බා ඉමර්ජන්සි කියලා. ඉතින් මේක පුළුවන් ඔයාට හදිසි අවස්ථාවකදී ගන්න. හදිසියේ ගෑස් එක ඉවරුණොත් එහෙම නැත්නම් අපේ ගන්න බඩු වලට අපිට සල්ලි මදි වුණා කියන්නකෝ. ඉතින් එතකොට මෙතනින් පොඩි ගණන් ගන්න පුළුවන්. ඒ වගේ හදිසි 아무ත් එක්ක આવොත් ඒ වගේ දේවල් වලට මේ ඉමර්ජන්සි ලියුම් කවරේ තියෙන මුදල් පාවිච්චි කරන්න පුළුවන්. එහෙම ගන්නෙම නැතුව හිටියොත් ඔයාට මේ මුදල් මාසේ අන්තිමට ඉතිරි කරන්නත් පුළුවන්. අන්න ඒක හොඳට මතක තියාගන්න. ඉතින් මේ වැඩේ ඇත්තටම සාර්ථකයි. මේක මම දැන් මාස 2-3ක් කරගෙන යන වැඩක්. ඉතින් මට ඇත්තටම මේක සාර්ථක වුණා. ඉතින් වාසි අවාසි හැම දෙයකම තියෙනවානේ. ඉතින් ඔයාලත් නිකමට හිතලා බලන්න.
මේ වැඩේ හොඳයිද කොහොමද කියලා. මේ වැඩේ ඉතින් මට ගොඩාක්ම සාර්ථක වුණා. ඒ නිසා තමයි මට හිතුනේ ඔයාලත් එක්කත් මේක බෙදා ගන්න ඕනි කියලා. ඉතින් අනිවාර්යෙන්ම මාසේ පඩියක් ගන්න කෙනෙක් හරි දවස් පඩි ගන්න කෙනෙක්ට මුදල් ටිකක් එකතු කරලා එහෙමත් පුළුවන්. ඉතින් මගේ හස්බන්ඩ් මාසේ 10 වෙනිදානේ පඩි හම්බෙන්නේ. එතකොට මේ මාසේ 10 වෙනිදා පඩි ගත්තාම මං ඊළඟ මාසේ 10 වෙනිදා වෙනකම් ඒ සැලරි එකෙන් තමයි ජීවත් වෙන්න ඕනි. ඉතින් පඩිය ගත්ත ගමන්ම මම මේ කොටස පඩියෙන් අයින් කරගන්නවා. ඉතින් ඇත්තට මේ වැඩේ හරිම පහසුයි. තව වැදගත් දෙයක් කියන්න ඕනේ. ඉතින් මගේ පුංචි පවුලක් නිසා තමයි මට මේ 25000ක මුදලින් මේ විදිහට ගොසරිය බඩු ටික ගන්න පුළුවන් මාසෙටම. ඉතින් ඔයාලා ගෙදර සමාජිකයෝ ටිකක් වැඩි නම් ඉතින් 25000කින් ටිකක් අමාරුයිනේ. ඉතින් එතකොට මේකට ඉතින් තව මුදලක් එකතු කරලා ඔයාලගේ මේ ෆැමිලි එකට හරියන්න මේ බජට් එක ගලප ගන්න පුළුවන්. ඉතින් මේ බජට් එක හරියට බැලන්ස් කරගන්න තවත් එක රහසක් තමයි ඔයාලා ගොසරි ගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම ගොසරි ලිස්ට් එකක් ගෙදරදී හදාගෙන යන්න. ඇත්තටම මේක ගොඩාක් වාසි. ඉතින් ඒ ලිස්ට් එක හදාගන්න. ඉතින් මම කරන මේ තව අලුත් වැඩක් තමයි මම දැන් සතියට හරියන්න මීල් ප්ලෑන් එකක් හදාගෙන තියෙනවා. ඉතින් ඒකට අදාළ විදිහට තමයි මම එළවලු මස් මාළු එහෙම ගන්නෙ. ඉතින් එතනින් එහා වෙන මොකුත් ගන්නෙ නෑ. ඒතොර අර ගෙදරින් ලියාගෙන යන ගොසරි ලිස්ට් එකට විතරයි මම මේ බඩු ටික අරගෙන එන්නේ. එතකොටත් ඉතින් අර අනවශ්‍ය විදියට මුදල් නාස්ති වෙන එකේ වැළැක්වෙනවා. ඉතින් ඔයාලත් ගොසරි ගන්න යන්න කලින් අනිවාර්යයෙන්ම ගොසරි ලිස්ට් එක හොඳට බලලා ගෙදරදී ලියාගෙන යන්න. ඒක ඇත්තටම ගොඩක් හොඳයි. ඔයාලත් ඉතින් අද ඉඳන් මේ විදිහ try කරලා බලන්න මාසෙට 25000ක මුදලින් කොහොමද මේ ලස්සනට ගොසරි item අරගෙන මාස බැලන්ස් කරගන්න කියලා. ඉතින් සති 4කට වෙන් කළා ලස්සන ලියුම් කවර් ටිකක් අරගෙන ඉතින් මේ වැඩේ හරි පිළිවෙලට කරලා බලන්න. කරලා ඔයාලගේ අදහසත් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් විදිහට දාන්න ඕනි. ඉතින් මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වටිනවා නම් ලයික් එකකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් ඉක්මනටම මේ වගේ තවත් වටින වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්. එහෙනම් අදට මම නවතිනවා ගිහින් එන්නම්.